හායි කොහොමද ඔයාලට? ඉතින් මේ මගේ අවුරුද්දේ බබත් එක්ක මම හවස් වරුවක් ගත කරන ආකාරය තමයි මම මේ vlog එකෙන් ගේන්න හිතුවේ. මේ වෙලාවේ නම් මගේ බබා නිින්ද තමයි ඉන්නේ. දැන් නම් හවස 5:00 විතර ඇති. එයාට වොෂ් එකක් දාලා නිදි කරලා මේ බලන්නකෝ ගෙදර තියෙන විදිය හවස් වෙද්දි. අවුරුද්දක බබෙක් එක්ක තනියම ඉතින් මේ දේවල් කරන්න ගොඩක් අමාරුයි. ඒත් ඉතින් කොහොම හරි තනියම මේ දේවල් කරගන්න බලනවා. මේ වෙලාවේ මම හිතුවා ගේ පොඩ්ඩක් අස් කරලා දාන්න. වීඩියෝ එක කරන වෙලාවේ බබා නිද්ද වුණාට වොයිස් කරන වෙලාවේ නම් මේ හැරිලා ඉන්නේ. එයාගේ සද්දෙත් එක්ක ඉතින් එයා බලා ගන්න ගමන් තමයි වොයිස් කරන්නේ. ඉතින් මම දැන් ටිකක් මේ ගේ පොඩ්ඩක් අස් කරලා දාන්න හිතුවා. හැම තැනම බබාගේ බඩු. ඉතින් එයාත් එක්ක මේක සෙල්ලම් කරනකොට සමහර වෙලාවට සමහර ගත්ත බඩු හරි තැන්වල තියන්න බැරි වෙනවා. ඉතින් පුටු උඩ බිම හැම තැනම බඩු. ඉතින් දැන් ඒවා හරි තැන්වල තියලා බබාගේ රෙදි රැක් එකත් ගේ ඇතුළට ගන්නවා හවස් වෙද්දි. ඒකත් හරි තැන තියලා ඉතින් දැන් මේ ගේ අස් කරගන්න එක තමයි කරන්නේ. ඇත්තටම මම නම් හිතන්නේ තනියෙන් බබෙක්ව බලා ගන්න අම්මා කෙනෙක්ට මාර ශක්තියක් තියෙන්න ඕනි. කියන්නේ තමන්ගේ වැඩත් කරගෙන, ගෙදර වැඩත් කරගෙන, බබාගේ වැඩත් කරගෙන හැමදේම බැලන්ස් කරගෙන ජීවත් වෙන්න ගියාම මාරම අමාරුයි. මේ බලන්න ඉතින් කුසිය හැටි. හවසට තමයි මම කුසිය අස් කරන්නේ. බබත් එක්ක හැම වෙලාවෙම උයන පියන දේවල් හොදන්න අමාරුයි. ඉතින් ඔක්කොම එකතු කරලා හවස බබා නිදාගත්තම තමයි හොදන්න යන්නේ. දැන් ඉතින් මේ හැඩිවිච්ච භාජන ටික හොදන්න තමයි යන්නේ. අපේ ගෙදර ඇත්තට මම ඉන්නේ මහත්තයාලා ගෙදර. තට්ටු දෙකේ ගෙයක්. උඩ තට්ටුවේ අම්මලා ඉන්නවා. පහළ තට්ටුවේ මායි හස්බන්ඩ්යි බබා ඉන්නේ. මේ පැත්තේ හැම අවුරුද්දෙම ගම් වතුරට යට වෙනවා. ඉතින් අපි පහළ තට්ටුවේ වැඩි බඩු තියාගන්නේ නැහැ. අපිට අත්‍යවශ්‍යම බඩු ටිකක් තමයි තියාගන්නේ. ගම් වතුර આવොත් ඉතින් ඒ වහප්ප උඩට අදින්න ඕන නිසා හරි කරදරයි. ඉතින් මගේ කුසියත් තියෙන්නේ පහළ තට්ටුවේ පොඩක් පහළට වෙන්නේ. ඉතින් ගම් වතුර ආවම ඉස්සලාම යට වෙන්නේ කුසිය. ඉතින් ඒ හින්දා මම කුසිය අපේ නිදන කාමරයක් මං අස් කරගෙන ඒකට මේස දෙකක් දාගෙන මම කුසිය తాවකාලිකව හදාගත්තා. ඉතින් ඒකට තාම මට සිංක් එකක් හයි කරගන්න බැරි වුණා. මේ මගේ පරණ කුසිය සිංක් එක ළඟට බඩු ගෙනියන තමයි මම හොදන්නේ. ඉතින් ඒකත් හරි කරදර වැඩක්. මොනා කරන්නද ඉතින් తాවකාලිකව හදාගත්ත කුසිය වැඩ කරගත්තා. ඉතින් කොහොම හරි සිංක් එකක් හදාගන්නකම් මෙහෙම තමයි ඉතින් මගේ වැඩ කරගන්න වෙන්නේ. ඉතින් මේ වගේ මම ආපහු බඩු ටික පරණ කුසිය සිංක් එක ළඟට ගෙනල්ලා ඒකෙන් හොදලා ආපහු ඒ ටික ගෙනියන්න ඕනේ අපි අලුතෙන් හදාගත්ත කුසියට. ඉතින් මේ වගේ බබා නිදා ගන්න වෙලාවදී තමයි හැමදේම කරගන්නේ. එයත් එක්ක ඒ වගේ වැඩ කරගන්න හරි අමාරුයි. මොකද දැන් අවුරුද්දක් වුණාම මගේ බබා හරිම දඟයි. එක තැන ඉන්නේ නෑ. දන ගන්නවා, ඇවිදින්න උත්සාහ කරනවා. ඉතින් කොයි වෙලෙත් එයාත් එක්ක ඉන්න ඕනි මම. චූටි කාලේ ඉඳන් එයාගේ ළඟින්ම මම හිටපු හින්දා එයා පොඩ්ඩක්වත් මන් නැතුව ඉන්න කැමති නැහැ. ඒ හින්දා අවදි වෙලා ඉන්න වෙලාවෙදිත් එයාත් එක්ක වැඩක් කරගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා පුළුවන් තරම් නිදා ගන්න වෙලාවල් වලදී තමයි මම මගේ වැඩ කරගන්න බලන්නේ. ඒ නිදා ගන්න වෙලාවේදී වළම්පිකම් හොදලා උයලා බබාගේ කෑමත් හදලා ගෙවලුත් අස් කරලා ඉතින් කරන්න ගියාම දන්නවනේ තනියෙන් වැඩ කරන අම්මා කෙනෙක්ට කොච්චර අමාරු වෙයිද කියලා. ඉතින් ඇත්තටම ගෘහණියක් කියන්නේ ඉතින් ඇත්තටම හරි උතුම් කෙනෙක්. රස්සාවක් කරන අය මම එහෙම නෑ කියලා කියන්නේ නෑ. නමුත් ගේ ඇතුළට වෙලා ඉඳගෙන බබාලාගේ වැඩ, ගෙදර වැඩ, හස්බන්ඩ්ගේ වැඩ හැමදේමත් බැලන්ස් කරගෙන මාර මානසික පීඩනයකින් තමයි ඇත්තටම ඉන්නේ. දවසේ වැඩ කරගන්න බැරි වෙයිද, උයා ගන්න බැරි වෙයිද, ගෙවල් අස් කරගන්න බැරි වෙයිද කියලා දෙගිඩියාවෙන් තමයි ඉතින් හැම වෙලාවෙම ඉන්නේ. හදිස්සි වෙලාවකවත් ගේ අස් කරපු නැති වෙලාවකවත් කවුරු හරි ආවොත් ඉතින් ඒත් ඉවරයි. ඉතින් කවුරුත් බයින්නේ ඇත්තටම ගෙදර ඉන්න කාන්තාවටනේ. බලන්නකො ගෙවල් වල හැටි අරේ මේ කියලා කියනවනේ. ඒ වුණාට ඉතින් අපි තමයි දන්නේ අවුරුද්දක බබෙක් එක්ක කොහොමද මේ වැඩ කරගන්නේ කියලා. ඉතින් අන්තිමට වළම්පිකන් ටිකත් ඔක්කොම හොදලා සිංක් එකත් මං හොදලා දැන් මේ ඉවර කරගන්න යන්නේ. ඇත්තටම බබා නිදාගන්න පැයද පැය එකමාරද මාරම වටිනවා වැඩ කරගන්න. non stop තමයි කරන්නේ. සමහර වෙලාවට
කන්නත් අමතක වෙනවා. ඇයි ඒ තරම් වැඩ ටිකක් තියෙනවා. ඉතින් නිදා ගන්න අතරතුරේදී කරගන්න. මම මේ වොයිස් කරන්නේත් බබාව අතේ තියාගෙන ප්ලේ පෙන් එකේ ඉඳගෙන මොකද එයා නිදාගත්තම ඉතින් හැම වැඩම කරගන්න අමාරුයිනේ. ඒ හින්දා දැන් ඉතින් මෙහි මට පුළුවන් විදිහට මම කුසි අස්පස් කරගත්තා. ওই බිම සිමෙන්ති ගිහිල්ලා තියෙන්නේ ගම් වතුරට අහු වෙලා. ඉතින් අපි කොච්චර පේන් කරත් වැඩක් නැහැ. අවුරුද්දකට සැරයක් ගම් වතුර එනවා. ඉතින් මෙහෙම තමයි මම කරගන්නේ. ඉතින් දැන් ඉක්මනට වොෂ් එකකුත් දාගෙන එන්නම් කියලා තමයි මේ හිතුවේ. බබා තාම නින්දේ. මම ප්ලේ පෙන් එකේම නිදි කරවනවා. ඇඳේ තියන්න බයයි. මොකද එයා ඉක්මනට ඇඳෙන් පෙල්ලිලා එන්න හදනවා. එතකොට ඇඳෙන් වැටේ කියලා බය හින්දා මම උදේ ඉඳන් රැයට නිදා ගන්නකම් ප්ලේ පෙන් එකේ තමයි නිදි කරවන්නේ. ඉතින් දැන් වොෂ් එකක් දාලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ඉන්න තමයි හිතුවේ. අද අපේ නෑනගේ බර්ත්ඩේ එක. ඉතින් එයා උඩ තට්ටුවේ ඉන්නේ. ඒකෙන් කෑම හදලා දුන්නා. ඉතින් මම ඒ හින්දා අද රැයට ඉව්වේ නෑ. මේ තියෙන්නේ ලැබුණු රස බත් එක. ඉතින් ඒකත් කාලා මගේ නයිට් ටයිම් රූටින් එක කරන්න තමයි මම හිතුවේ. මම පාවිච්චි කරන්නේ ස්නේල් ජෙල් එක, ස්මූති ජෙල් එක මූණට. ඒ වගේම අතපය වලට වැස්ලින් හෙල්දි වයිට් එක පාවිච්චි කරනවා. අතට මේ දෙක ඉතින් තාමත් මගේ බබා නින්දේ. මේ වීඩියෝ එක කරන වෙලාවේ තමයි නින්දේ. වොයිස් එක කරන වෙලාවේ නම් ඇහැරලා මේ සද්ද දාගෙන ඉන්නේ. බලන්නකෝ අටට කාලකුත් වෙලා බබා තාම නින්දේ. මට දැන් ඇහැරලා කවන්නත් ඕනි. ඉතින් බබා ඇහැරෙනකන් මම මගේ ස්නේල් ජෙල් එක ගාලා දැන් මේ යන්නේ. ඉතින් අදට මම සමුගන්නවා. ආයෙ තව අලුත් vlog එකකින් හමු වෙමු. බයි.